හෙලෝ අපි කතා කරමු අවුවට ගිහින් ආවහම ඩල් වෙන ඩාර්ක් වෙන අපේ ස්කින් එක රිකවර් කරගන්න අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන් රෙමඩීස් මොනවද කියලා. හරි. එකටම අපි අවුවට යනවා නම් අපි හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් හොඳ SPF වගේක් තියෙන සන් ක්‍රීම් එකක් ඉස්සෙල්ලාම අපි යූස් කරන්න දැනගන්න ඕනේ අපිට ඒ අපේ අවුවෙන් ඉරෙන් වෙන ඩැමේජ් එක නැති කරගන්න ඕන. හැබැයි සන් ක්‍රීම් එකක් ගෑව කියලා අපි කළු නොවී තියෙන්නේ නැහැ. අපිට පොඩ්ඩක් හරි ඩාර්ක් වෙනවා. අපි තදවුවට සන් ක්‍රීම් එකක් ගාලා කෙලින්ම එක්ස්පෝස් වුණොත් අපිට පොඩ්ඩක් ඩාර්ක් වෙනවා. මම දැන් මේ කතා කරන්නේ අන්න ඒ ඇතිවන ඩාර්ක්නස් එක නැති කරගන්න ඉක්මනටම නැති කරගන්න පුළුවන් ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් රෙමඩීස් මොනවද කියලා. ඉතින් අපි එකටම දැනගන්න ඕනේ අපි එළියට ගිහින් ආවහම අපි එච්චර අවුවට ගිහින් අපි අවුවට එක්ස්පෝස් වෙලා ආවහම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ වතුර බොන එක. වතුර බොන්න ගොඩක් වතුර බොන එක නෙවෙයි මෙතනින් ඉන්නේ. ඇත්තටම ගොඩක් වතුර බොන්න යන්න හොඳ නෑ අවුවට ගිහින් ආවහම. හැබැයි අපි අවුවට ගියත් එක්කම ඇවිල්ලා වතුර ටිකක් බිව්වොත් අපිට දාඩිය දානවත් එක්කම අර රස්නේ අපේ ඇඟෙන් එළියට යනවා. එතකොට අර වෙච්ච ඩැමේජ් එක දාඩිය දානවත් එක්කම අපේ හැමෙන් පිට වෙලා යනවා. එතකොට අපි ඒක තමයි අපි එළියට ගිහින් ආවම වතුර ටිකක් ඉක්මනට බොන්න කියන්නේ. ඒක නිසා. ඉතින් දෙවෙනි එකට අපි බලමු මොකද කරන්න කියලා. අපි දැන් අවුවට ගිහින් ආවම අවුව විතරක් නෙවෙයි දූවිලි වැදිලා අපේ ස්කින් එක ගොඩක් කුණු දූවිලි අපේ මූණේ අර පෝසස් වලින් ඇතුළට ගිහිල්ලා එහෙමනේ. එතකොට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ අපේ මූණ හොඳට ක්ලෙන්ස් කරන්න හරි හොඳට ක්ලීන් කරගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඔයාලා හොඳ ක්ලෙන්ස් එකක් යූස් කරලා ඉස්සෙල්ලාම මූණ ක්ලෙන්ස් කරගන්න ඕනේ අවුවට ගිහින් ආවම. දැන් අපි මෙතනදී අද බලන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල්නේ. අපි කඩෙන් ගන්න ක්ලෙන්ස් එකට අමතරව අපි බලමු ගෙදර ඉඳන් මොනවද අපිට හදාගන්න පුළුවන් ක්ලෙන්සර්ස්. මිල්ක් කියන්නේ ඇත්තටම නැචරල් ක්ලෙන්ස් එකක්. අපිට පුළුවන් කොටන් පෑඩ් එකකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාලා අපේ මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න මෙන්න මේ විදිහට රවුමට ඒකත් අපේ මූණට හොඳ ක්ලෙන්ස් එකක්. අපිට ඒ ෆ්‍රෙෂ් මිල්ක් එකට දෙහි බිඳු දෙකක් තුනක් දාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒකත් හොඳ ක්ලෙන්ස් එකක්. හැබැයි මට හොඳ රිසල්ට් හම්බුන ක්ලෙන්ස් එකක් කියන්නම් නැචරල් ක්ලෙන්ස් එකක්. අවුවට ගිහින් ආවම මේක ඉක්මනටම රිකවර් කරගන්න පුළුවන් වෙන කොමාරිකයි දෙහි අපිට ඇලෝවේරායි ලයිමයි යූස් කරලා හොඳ ක්ලෙන්ස් එකක් ගෙදරින්ම හදාගන්න පුළුවන්. ඇත්තටම ඔයාගේ අවුවට ගිහින් ආවහම එන ඩාර්ක්නස් එක ඉක්මනට නැති කරගන්න පුළුවන් මෙන්න මේ ක්ලෙන්ස් එක යූස් කරනවත් එක්කම. අපිට කරන්න තියෙන්නේ ෆ්‍රෙෂ් ඇලෝවේරා තියෙනවනේ. අර අපි ගහින් කඩා ගන්න ඇලෝවේරා කෑල්ලක් අරගෙන ඒක අර අපි ඇලෝවේරා වල කටුවත් එක්ක පොත්ත හුරලා ගන්න නැහැ. එහෙම වුණොත් අපේ ස්කින් එකට ඒක අර පොත්තත් එක්ක තියෙන කහපාට ලික්විඩ් එකක් තියෙන එක අපේ ස්කින් එකේ වැදුනොත් ඒක අපිට විසයි. ඒකෙන් අපිට කසන්න ගන්නවා. අපි කරන්න ඕනේ අර මැද තියෙන මදේ පරිස්සමට හුරලා අරගෙන වෙන භාජනයකට දාලා ඒකට දෙහි බිඳු දෙකක් තුනක් හොඳට දාලා පේස්ට් එකක් වෙන විදිහට මේක හොඳට මික්ස් කරන්න. මික්ස් කරලා අතින් හරි ස්පොන්ජ් එකකින් හරි ඔයාලට තියෙන ඔයාගේ මූණ හොඳටම ක්ලෙන්ස් කරගන්න එක. හොඳට මූණ ක්ලෙන්ස් කරගන්න මේක හොඳ නැචරල් ක්ලෙන්ස් එකක්. ඔයා අවුල් ගිහින් ආවොත් ඒක රිකවර් කරගන්න පුළුවන්. දැන් ඔයා අවුවට ගිහින් ඇවිල්ලා ඔයාගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ හොඳ ෆේස් පැක් එකක් ඇප්ලයි කරගන්න එක. අපි අවුවට ගිහින් ආවම කරන්න පුළුවන් හොඳම ෆේස් පැක් එකක් විදිහට නැචරල් කොමාරිකා මදේ අරගෙන හොඳට මූණේ අපි අවුවට පිච්චෙන හැමතැනම ගාලා ටිකක් වෙලා තියලා හොදලා යන එක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඒක මම ඉස්කෝලේ යන කාලේ කරපු දෙයක්. ඉතින් ඒක ඇත්තටම හොඳ මේ රෙමඩි එකක් අවුවේ ගිහින් ආවම ස්කින් එක රිකවර් කරගන්න. ඒ වගේම තමයි කොෆි පැක් එකත් ඒ වගේම හොඳයි. මම දැන් නම් ගොඩක් වෙලාවට දාන කොෆි පැක් එක අවුවේ ගිහින් ආව ගමන් මගේ යාළුවුණත් ඒක දන්නවා. අපි ෆීල්ඩ් විසිට් එකක් එහෙම වුණත් ගියත් මම එහෙටත් කොෆි පැකට් එකක් අරගෙන යන්නේ. කොෆි කඩල පිටි වගේ දේවල් මික්ස් කරලා ඔයාට අඩුමතරම වගේ හැම හොඳට ස්ක්‍රබ් කරලා විනාඩි 2ක් තියලා ඔයා ඒක වොෂ් කරත් ඔයාගේ මූණේ අර ඩල්නස් ඩාර්ක්නස් ඔක්කොම නැති වෙලා අර තිබ්බ ග්ලෝ එක ආපහු ගන්න පුළුවන්. ඒක
ඇත්තටම හොඳ ඒක රෙමඩි එකක්. කොෆි, කඩල පිටි, එතකොට වැල් මදට මුල්තානි මිටි වගේ පැක් වලට යූස් කරන්න පුළුවන්. මුල්තානි මිටි කියන්නේ ඇත්තටම හොඳ කූලින් ඉෆෙක්ට් එකක් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. අපිට අවුවේ ගිහින් ආවහම කෙලින්ම උනත් ඒක යූස් කරන්න පුළුවන්. ඒක අපිට සොෂ් එකක් විදිහට උනත් අපිට මුල්තානි මිටි යූස් කරන්න පුළුවන්. මම මුල්තානි මිටි ගැන වෙනමම වීඩියෝ එකක් ගේන්නම්. ඒක ඇත්තටම කියාගන්න බැරි තරම් බෙනිෆිට්ස් ඕනේ තරම් තියෙනවා. ඒක මම වෙනම කතා කරන්නම්. ඇත්තටම අවුවේ ගිහින් ආවහම උනත් මුල්තානි මිටි කියන්නේ ගන්න හොඳම දෙයක්. ඒ වගේම තමයි වැල්මදට. වැල්මදට එහෙම නැත්නම් මංජිස්තා කියන්නේ නැචරල් බ්ලීචින් එකක්. ඒකත් අපිට අවුවේ ගිහින් ආවහම ඒක රිකවර් කරගන්න යූස් කරන්න පුළුවන් හොඳ ෆේස් පැක් එකක්. ඉතින් අපිට නැචරල් ෆේස් පැක් විදිහට හොඳම ෆේස් පැක් තමයි ඒ ටික කොමාරිකා කොෆි වැල්මදට මුල්තානි මිටි සහ කඩල පිටි කියන්නේ. ඒත් අපිට ඒ පහ යොදාගෙන උනත් එකක් හරි අරගෙන ෆේස් පැක් එකක් දාගෙන විනාඩි 20ක්වත් ඉඳලා ඒක වොෂ් කරලා දාන්න පුළුවන් නම් ඔයාගේ මූණේ තිබ්බර ඩල්නස් ඩාර්ක්නස් ඔක්කොම නැති කරගන්න ඔයාට පුළුවන්. ඊළඟට අපි කරන්න ඕන එක තමයි ෆේස් පැක් එකක් දාලා ඉවරනම අපි ටෝන කරනවානේ. දැන් අපි මේ කතා කරන්නේ නැචරල් දේවල් නිසා අපි නැචරල් ටෝන් එකක් ගැන බලමු. මම යූස් කරලා තියෙන හොඳම නැචරල් ටෝන් එක තමයි අයිස් කියුබ්ස් කියන්නේ. එතකොට අපිට අවුවේ ගිහින් ඇවිල්ලා අයිස් කියුබ් එකකින් අර ෆේස් පැක් එක දාලා මූණ හොඳට රබ් කරන්න පුළුවන් නම් අර ඩල්නස් ඩාර්ක්නස් ඔක්කොම නැති කරගන්න පුළුවන් ඉක්මනටම. ඔයාලට පුළුවන් රෙගියුලර් අයිස් කියුබ් එකක් හරි එහෙම නැත්නම් ඒ අයිස් කියුබ් එක බීට්‍රූට් දාලා හදාගත්ත එකක්, අර්තාපල් දාලා හදාගත්ත අයිස් කියුබ් එකක්, එහෙම නැත්නම් කොමාරිකා දාලා අය හදාගත්ත අයිස් කියුබ් එකකින් උනත් ඔයාට ඔයාගේ අර ඩල්නස් එක නැති කරගන්න පුළුවන් ඔයාට අයිස් කියුබ් එකක් යූස් කරලා. අපි මෙතනදී අර්තාපල් අයිස් කියුබ් එක ගැන ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕනේ. අර්තාපල් කියන්නේ ඔයාට අවුවේ ගිහින් ආවම ඒක ඉක්මනටම රිකවර් කරගන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඔයා අර්තාපල් අයිස් කියුබ් එකක් හරි අර්තාපල් පැක් එකක් හරි අවුවේ ගිහින් ආවට පස්සේ ඔයා දැම්මොත් නම් හොඳ බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඔයා ඒක try කරලා බලන්න ඕනේ. ඉතින් අපි දැන් අවුවේ ගිහින් ඇවිල්ලා වතුර බීලා හොඳට ක්ලෙන්ස් කරලා ෆේස් එක ක්ලීන් කරලා ෆේස් පැක් එකක් දාලා ටෝන් එකකුත් ඇප්ලයි කරා. අයිස් කියුබ් ටෝන් එකක් අපි ඇප්ලයි කරා. එතකොට දැන් අපේ ෆේස් එකට අපි කරන්න තියෙන හැමදේම කරානේ. ඊට පස්සේ දැන් අපි අවුවේ ගිහින් ආවම අපේ මූණ ඩ්‍රයි වෙලා ඩල් වෙලානේ. අපි ඒක අපි යථාර්ථයට පත් කරගන්න නම් අපි හොඳ මොයිස්චරයිසර් එකකුත් යූස් කරන්න ඕනේ. ඔයා ටෝන් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනේ. ඔයා කැමති නම් ඒක කඩෙන් ගන්න මොයිස්චරයිසර් එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. ගෙදරම හදාගන්න මොයිස්චරයිසර් එකක් විදිහට නම් ඉතින් අපිට ගෙදරම මොයිස්චරයිසර් එකක් විදිහට අපිට ආමන්ඩ් ඔයිල් ඒ වගේ මොනවා හරි දෙයක් නේ අපිට යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ඒකත් බෑ. එතකොට ගොඩක් වෙලාවට ඔයාගේ ස්කින් ටයිප් එක ඔයා අඳුරගෙන තමයි ඔයා මොයිස්චරයිසර් එකක් නම් යූස් කරන්න ඕනේ. මොකද ඔයාගේ මොයිස්චරයිසර් එක නිසා ඔයාගේ මූණ ඔයිලි වෙන්න බෑනේ. එතකොට ඔයා ඒක ඔයාගේ ඩර්මටොලොජිස්ට් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාගේ ස්කින් ටයිප් එක ඔයා අඳුරගෙන ඔයා ඒකට හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඔයා දැනගන්න ඕනේ එකටම ගිහින් ආවම හොඳට වතුර බොන්න, හොඳට ස්කින් එක ක්ලීන් කරන්න, හොඳ පැක් එකක්. ඒක නම් අනිවාර්ය නැහැ. ඔයාට කැමති නම් ඔයාට පැක් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අයිස් කියුබ් ඇප්ලයි කරන්න normal regular ice cube එකක් උනත් හොඳ ingredient දාලා ඔයා හදාගන්න ගෙදරදී හදාගන්න ice cube එකක් උනත් ඔයා ඇප්ලයි කරොත් ඔයාට හොඳ results ගන්න පුළුවන්. ඒ වගේම තමයි moisturizer එකත් අමතක කරන්න බෑ. ඉතින් ඒව තමයි ඔයාලා අවුවේ ගිහින් ආවහම මේන්ම කරන්න ඕනේ දේවල් වෙන්නේ. ඉතින් ඔයාලා මේ steps follow කරලා බලන්න හොඳ glow එකක් maintain කරගන්න පුළුවන් මේ දේවල් ඔයා follow කරොත්. ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක බැලුවට thank you. මම ඉඳන් ගිහින් එන්නම්.